හලෝ ගයිස් කොහොමද ඔයාලට අද මම කතා කරන්නේ ඔයාලත් එක්ක හැමදාම වගේ බොන බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි හස්බන්ඩ් කෙනෙක් හරි ඉන්නවනම් ඔයා මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. මොනා කරන්නත් කලින් ඔයා ඉස්සරවම හොයලා බලන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න එක සාමාන්‍ය පුරුද්දක්ද නැත්නම් ඒක ඇබ්බැහියක්ද කියලා. ඊට පස්සේ ඔයාත් එක්ක සංසුන්ව කතා කරන්න. හැබැයි එහෙම කතා කරද්දී ඒකන සාමාන්‍යයෙන් චෝදනාවක් කරන විදිහට නෙමෙයි. ඔයාගේ හිතට දැනෙන දේ සාමාන්‍ය විදිහට යාට දැනෙන විදිහට සරලව පැහැදිලි කරන්න. මම පොඩි උදාහරණයක් ඔයාලට කියන්නම්. ඔයා සාමාන්‍යයෙන් එයත් එක්ක කතා කරන්න ගියොත් එහෙම ඔයා කියන්නේ ඔයාගේ මේ බීමත්කම හින්දා මට හිතෙනවා සමහර විට අපේ මේ සම්බන්ධයට ඒක ටිකක් බලපානවා වගේ. යාළු වෙලා ඉන්න කෙනෙක් කියන්නේ විවාහ වෙලා නැත්තම් ඒ විදිහට කියන්න පුළුවන්. මැරි කරපු කෙනෙක්ට නම් කියන්න පුළුවන්. ඔයාගේ මේ බීමත්කම හින්දා අපේ මේ පවුලේ අපි දෙන්නගේ මේ තියෙන බොන්ඩ් එකට එක පොඩ්ඩක් බලපානවා වගේ මට දැනෙනවා කියලා පොඩ්ඩක් පැහැදිලිව කියන්න. ඒකම විතරක් නෙවෙයි. ඉතින් ඒ අතරතුර ඔයාගේ හිතට දැනෙන ෆීලිංග්ස් එයාට තරහ ගන්න නැතුව කියන්න. ඊට පස්සේ ඔයා බලන්න එයාට වෙනස් වෙන්න එයා හිතනවද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්නේ. එයා වෙනස් වෙන්න හිතනවද කියන එක ඉස්සරම් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හැබැයි අතරතුර අපි මතක තියාගන්න ඕන අපිට කාවවත් වෙනස් කරන්න බෑ. ඒ කෙනාම ඒ කෙනාගේ ඒ වැරද්ද අඩුපාඩුව එයාගේ හිතට දැනිලා එයා විසින්ම ඒක කරන්න ඕද නෑ කියලා නතර කරොත් තමයි ඒකේ දේ නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. අපිට බලහත්කාරයෙන් අපිට බලෙන් කෙනෙක්ව වෙනස් කරන්න බෑ. අපිට කිසිසේත්ම බෑ කෙනෙක්ව වෙනස් කරන්න. අපිට පුළුවන් උපදෙසක් දෙන්න විතරයි. හැබැයි යාක කරනවද හැදෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ඒ පුරුද්ද කරගෙන යන කෙනාම තමයි. අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් වලදී අපි ගොඩක් ගෑනු ළමයි විවාහ වෙලා නැති අය වෙන්න පුළුවන්, විවාහ වෙච්ච අය වෙන්න පුළුවන්, කාන්තාවන් ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය වගේ සිටුේෂන් එකකදී ගොඩක් පොරොන්දු ගන්නවා promises. පොරොන්දු වලට වඩා මම නම් කියන්නේ පොඩ්ඩක් යාගේ ක්‍රියාව බලන්න. පොරොන්දුව කියන එක අපි ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්. හැබැයි ක්‍රියාවෙන් තමයි ඒ වැඩේ වෙනවද නැද්ද කියන එක බලන්න ඕනේ. නිසා අනිවාර්යයෙන්ම ඔයා ආශ්‍රය කරන කෙනා එහෙම නැත්නම් ඔයාගේ හස්බන්ඩ්, ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් මොනා හරි බීමත්කමකට මද්ද්‍රව්‍යයකට හරි මොන හරි දෙයකට ඇබ්බැහි වෙලා තියෙනවා නම් බීමත්කමට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් එයාගේ පොරොන්දු වලට වඩා එයාගේ ක්‍රියාව ගැන පොඩ්ඩක් අවධානයෙන් බලන්න. මොකද මම එහෙම කියන්නේ හේතුව තමයි අර අපි හැම වෙලාවෙම ඕක නවත්තන්න ඕක කරන්න එපා එහෙම කියද්දී සමහරු ලේසියටත් හරි මම ඊළඟ සතියේ ඉඳලා මගේ බීම නවත්තනවා කියන දේ කියන්න පුළුවන්. හැබැයි ඒක වචනයක් පොරොන්දුවක් වෙන්න පුළුවන්. හැබැයි වචනෙට වඩා ඊළඟ සතියේ මම නවත්තනවා කිව්වට ඊළඟ සතියේ වෙනකොට යා නවත්තනවද කියන එක අපි යාගේ ක්‍රියාවෙන් බලන්න ඕනි. අනිත් කාරණාව තමයි සමහර මිනිස්සු ඉන්නවා බීලා තමන් ආදරය කරන කෙනාට ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි වයිෆ්ට හරි හිරිහැර කරන මිනිස්සු ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා බිව්වත් බිව්වේ නෑ වගේ පාඩුවේ ඉන්න අය ඉන්නවා. ඒ නිසා ගොඩක් වෙලාවට හිතන්න ඔයාගේ පාර්ට්නර් බොන කෙනෙක් නම් එයා ඔයාට දෙන ගෞරවය කොහොමද? එයා ඔයාට හිරිහැර කරනවද? අන්න ඒ දේවල් ගැනත් ඔයාගේ තියෙන සීමාවන් එයාට දැනුවත් කරලා තියන්න. ඒක විතරක්ම නෙවෙයි සමහර අය බොන්න පටන් ගත්තාම බොරු කියන්නත් පටන් ගන්නවා. මුදල් ප්‍රශ්නත් එනවා. අන්න ඒ දේවල් ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඒක නිසා ඒ වගේ බොන කෙනෙක් එක්ක නම් සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ බොන කෙනෙක් එක්ක නම් විවාහ වෙලා ඉන්නේ. ඔයාට එයාගේ පැත්තෙන් ඔයාගේ ගරුත්වය නැති වෙන දෙයක් වුණොත් එයා ඔයාට මොන හරි ඒක නිසා බොරු කියන තැනටපත් වුණොත් ඒ බීමත්කම නිසා මුදල් ප්‍රශ්න આવොත් එහෙම නැත්නම් ඔයාට හිරිහැර කරනවා නම් ඔයාගේ තියෙන ලිමිට් එකක් තියෙනවානේ. අන්න ඒ සීමාවන් ටික එයාට පෙර දැනුවත් කිරීමක් කරලා තියාගන්න සහ ඒක ඔයාගේ හිතට දාගෙන ඉන්න. මම මෙන්න මේ වගේ කන්ඩිෂන් ටික තමයි ඉන්නේ මෙයාගේ මේ බීමත්කමත් එක්ක කියලා. තවත් කාරණයක් තමයි මේක විශේෂයෙන්ම දැනගන්න ඕනි දෙයක් තමයි ඔයාගේ පාර්ට්නර් බොන කෙනෙක් කියලා හිතන්නකෝ. හැබැයි
එයා බොනවා කියලා ඔයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පල්ලෙහාට ඇද ගන්න එපා. මානසික මට්ටම ඩවුන් කරගන්න එපා කොයිම වෙලාවකවත්. එයා බීල් බොන්නේ එයාගේ පුරුද්දකට ඇබ්බැහිවීමකට මොකක්ම හරි හේතුවකට වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ඔයා යාට උපදෙස් දෙන්න ගිහිල්ලා ඒක කරන්න එපා මේක කරන්න එපා කියලා ඔව කල්පනා කරන්න ගිහිල්ලා ඔයාගේ මානසික සෞඛ්‍ය නැති කරගන්න එපා කොයිම මොහොතකවත්. ගොඩාක් ලොකු ඇබ්බැහිවීමක් නම් වෛද්‍ය උපකාර එහෙම නැත්නම් යම්කිසි උපදේශන වැඩසටහන් වලට යොමු කරන්න ඒක තමයි ගොඩක් සුදුසු වෙන්නේ. ඒක තමයි ගොඩාක් ලොකු ගලව ගන්නම බැරි ඇබ්බැහිවීමක් නම් ඒ වගේ දෙයක් තමයි ගොඩාක් සුදුසු වෙන්නේ. ඇත්තට මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරන්න ගියොත් ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් එහෙම නැත්නම් බැඳලා ඉන්න කෙනෙක් නම් විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ පාර්ට්නර් බොන කෙනෙක් නම් ඒක හදා ගන්නත් හරි අමාරුයි නම් ටිකක් බැඳලා නැති කෙනෙක් නම් පොඩක් ඔයාගේ අනාගතය ගැන හිතන්න. අවුරුදු 5ක් 10ක් ජීවත් වෙනවා නෙමෙයි අවුරුදු ගාණක් දෙන්නකට ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා ගොඩාක් බීමත්ව හැසිරෙන කෙනෙක් නම් ඔයාට ඒකෙන් කරදරයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට බීලා ගහන්නේ බනින්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. කියවන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි සමහර විට එයා බීලා ලෙඩෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ පෞල් ජීවිතේ විවාහ වුණාට පස්සේ සාර්ථක වෙන්නේ නැහැ. ඒකෙන් විවාහ වෙලා නැති කෙනෙක් නම් ඔයා යාළු වෙලා ඉන්න කෙනා ගොඩක් බොන කෙනෙක් නම් මද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් නම් පොඩ්ඩක් හිතලා බලන්න යත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක. කියන්නේ හදාගන්නෙත් නැත්නම් ඔයාගේ අනාගතය ගැන ඇත්තටම හිතලා බලන්න වෙනවා. මොකද ඒ වගේ හේතුන් නිසා අපි ආදරය කළත් ඇත්තට මේ සම්බන්ධය රැක ගන්න ඕනෙම් කියලා නීතියක් කොහෙවත් නැහැ. ඇත්තටම මේ වගේ බීමත්කමින් හැසිරෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවට වඩා ඒ වගේ කෙනෙක්ගෙන් ඒ කියන්නේ ඒ වගේ කෙනෙක්ව යහමගට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැතුව හරි මම හෙට හැදෙන්නම් අනිත් හැදෙන්නම් අවුරුද්දකින් හැදෙන්නම් කිය තාමත් එකම තැන ඉන්න කෙනෙක් එක්ක ඇත්තටම ඉස්සරහට යන්න අමාරුයි. මොකද එයාලා හිතලමයි එයාලා විසින්මයි ඒක හදාගන්න ඕනි. එතකොට අපේ ජීවිතෙත් කාලය යනවා නිකම්ම නාස්ති වෙලා යනවා. ඒකින්ද ඔය වගේ ප්‍රශ්න ගැටලු තියෙන කට්ටිය නම් ගොඩාක් එකපාරක් නෙමෙයි 16 වතාවක් හොඳට හිතලා බලලා තමයි විවාහ වෙලා නැති කෙනෙක් නම් ඒ තීරණය ගන්න ඕනේ. මොකද බීමත්කම හින්දා සමහර විට ඔයාගේ ගෞරවත්වය නැති වෙන්න පුළුවන් අනාගතයේදී. ඔයාලට හිරිහැර වෙන්න පුළුවන්. කවදා හරි ළමයි හම්බුනහම ඒ සම්බන්ධ මොන හරි ගැටලු ඇති වෙන්න පුළුවන්. නේද? ඒ හින්දා ගොඩාක් ලොකු පරාසයක් ගැන අපිට හිතන්න ඕනේ. අපි පොඩි දෙයක් අද බොන්නේ පොඩ්ඩයි හෙට බොන්නේ පොඩ්ඩයි අන්න එහෙම කී බොන කෙනෙක් එක්ක ජීවත් වුණත් ඒක කාලයක් ගියාම තමයි ලෙඩ එන ටික ඔක්කොම එන්නේ. විඳවන්න වෙන දේවල් වෙන්නේ. එතකොට එක්කෙනෙක් නෙමෙයි දෙන්න තුන් දෙනා ඔක්කොම විඳවන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒ දේවල් හදාගන්න බැරි පිරිමි කමෙක් එක්ක නම් ඔයා යාළු වෙලා ඉන්නේ. විවාහ වෙලා නැති කට්ටියට මම මේ කියන්නේ පොඩ්ඩක් ඔයා යාව විවාහ වෙනවද නැද්ද කියන එක ගැන ටිකක් හිතලා බලන්න. මම කියන්නේ නෑ අත්හැරලා දාන්න කියලා. හදාගන්නෙම නැති කෙනෙක් නම් ඉතින් තව කෙනෙක්ට තමන්ගේ ජීවිතේ නිකරුණේ කැප කරන්න අවශ්‍යතාවයක් නැහැ කොයිම මොහොතකවත්. මොකද එයා ඔයා ගැන හිතනවා. ඔයා එයා ගැන හිතුවට එයා ඔයා ගැන හිතනවා නම් එයා ඒක නවත්ත ගන්නවනේ නේද? හැබැයි එයා අද හැදේ හෙට හැදේ කිය ඔයාගේ ටයිම් එක වේස්ට් කරගත්තොත් එහෙම ඔයාගේ ජීවිතේම තමයි ඇත්තම නන්නත්තර වෙන්නේ. ඒ නිසා ගොඩක් හිතන්න ඕනි. මම මේකෙන් ඔයාලට කියන්නේ නැහැ යම් කිසි කෙනෙක්ගේ වැරදියක් අඩුපාඩුවක් තියෙන තැනදී අපි යාව අතරමඟදී දාලා යන්න ඕනි කියන එක නෙමෙයි මම ඔයාලට කියන්නේ. දීර්ඝ කාලයක් එයා එකම ඒ දේ කරනවා නම් බොන එක කරනවා නම් අපි කරන්න පුළුවන් හැම විදියටම එයාට කියන්න පුළුවන් හැම විදියටම කියලත් කරන්න පුළුවන් හැම දෙයක්ම කරලත් එයා හැදෙන්නේ නැත්නම් අපි තමන් ගැනත් හිතන්න වෙනවා. අන්න ඒක ගැන තමයි මම කිව්වේ. ඉතින් බොන කවුරු හරි මේක බලනවා නම් ඔයාලත් පොඩ්ඩක් මීට වඩා ගොඩාක් ඇඩ්වයිස් දෙන තැන් තියෙනවා. ඒව හරි අහලා බලලා තමන්ගේ ජීවිතේ හදාගන්න. මොකද ඔයා නිසා විඳවන ගොඩක් අය මේ ලෝකේ ඉන්න පුළුවන්. ඇත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා